මගේ අනාවැකියක් ඇවිල්ලා තියෙනවා. 2025 ජූලි මාසේ පස්වෙනිදා ජපානයට විශාල සුනාමියක් ඇවිල්ලා ඒකෙන් විශාල සංඛ්‍යාවක් මිය යනවා කියලා. ඉතින් මේක හැමෝම කිලිපුලා ගිහිල්ලා බය වෙච්ච අනාවැකියක් වුණා. මේක දෙස් විදෙස් හැම රටකම පැතිරිලා මේ කාලේ ජපානයට පැමිණෙන සංචාරකයෝ පවා ඉතාමත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේ අනාවැකිය මෙච්චර බය වෙන්න හේතුව තමයි මේ තත්ස්කේරියෝ කියන කාන්තාව මෙයා මේ කලිනුත් අනාවැකිය පළ කරලා තියෙනවා. ඉතින් මෙයා පළ කරපු අනාවැකියක් තමයි කලින් 2011 තෝහුකුවල භූමිකම්පාව. ඉතින් ඒකෙනුත් 18000කට අධික සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා. ඒකත් එක්ක ගොඩක් අය මෙයාගේ අනාවැකිය විශ්වාස කරන්න පෙළඹිලා තියෙනවා. ඔන්න ඔක තමයි මේ අනාවැකිය ඇත්ත කතාව. කොහොම නමුත් 2025 ජූලි මාසේ ඔන්න